මිස්ගේ හීලින් සෙක්ෂන් එක ස්ටාර්ට් කරද්දී මගේ නිකන් පේන් එකක් වගේ තිබ්බේ. ඒ කියන්නේ දුකක් වගේ පේන් එකක් මගේ පපුව ඇතුලේ තිබ්බා. ඒක ටික වෙලාවක් යද්දී මට තේරුණා ඒක ටික ටික මගේ මූණ හරියට එනවා කියලා. එතකම මගේ උගුරේ ලෙෆ්ට් සයිඩ් එකට වෙන්න ලොකු පේන් එකක් තිබ්බා ගිය දවස් ටිකේ ඉඳන්ම. හැබැයි ඒ සෙක්ෂන් එකේදී එකපාරටම මැදදී නිකන් මගේ පපුවට තට්ටුවක් ගහලා කවුරු නිකන් තට්ටුවක් කරනවා වගේ ඇවිල්ලා ඒත් එක්කම කැස්සක් ඇවිල්ලා නිකන් එළියට මොකක් හරි විසික් වුණා වගේ මට තේරුණා. ඒත් එක්කම වගේ මගේ අර උගුරේ හිර වෙලා තිබ්බ එකත් හරි ගියා. ඊට පස්සේ මට ඇස්සැරල කියන්නත් හිතුණා මගේ උගුරේ තියෙන පේන් එක නැහැ කියලා. ඒත් මං එහෙමම ඇස් දෙක පියාගෙන මිද්දි තව ටිකක් වෙලා යද්දි ඇස් වහගෙන ඉද්දි කළුවටනේ ඔක්කොම පේන්නේ. ඒ වුණාට මට ටිකක් වෙලා යද්දි ඒ කළු ගතිය අඩු වෙලා yellow, green, රෙඩ් වගේ ලයිට් එකක් වගේ නිකන් එහෙ මෙහෙ විහිදෙනවා වගේ තේරුණා. ඊට පස්සේ අර ඇස් වහන් ඉන්න කළු ගතිය, තද කළු ගතිය නැතුව ඒක නිකන් කොළ පාටට, ඒ කියන්නේ තද කොළ පාටට උහුරු ගතියකුත් තේරුණා. ඒත් එක්කම මගේ අර ෆේස් එකට ආපු පේන් එකත් ඒව ඔක්කොම ඒ කියන්නේ ඒක නැති වුණා. ඒක කියන්න තේරෙන්නේ මොකක් හරි තිබ්බ පේන් එකක් ඒක නැති වුණා කියලා තේරෙනවා. සුවපත් වේවා. එනර්ජි හීලින් සෙෂන් එකේදී මට මුලින්ම දැනුනේ මගේ නළල ඇතුලෙන් චූටි කූරක් අර බස් ඇතුලට බස්සලා අර ඒක හාරනවා වගේ දැනුවා. ඊට පස්සේ ඒ වගේම මට කූල් එකක් දැනුණා ඇතුලට. ඊළඟට මානසික පීඩනයකින් හිටපු නිසා අර මගේ ඔළුව තද කළු ගලක් වගේ දැනුනේ. ඒ කළු ගල ටිකක් බුරුල් වෙන ගතියක් වගේ දැනුණා. ඊට පස්සේ සෙෂන් එක ඉවර වෙද්දි මට වමනට එන ගතිය, වොමිටිෂ් ගතිය වගේ ආවා. ඔක්කාර ගතිය තිබුණා. හැබැයි ඒක ඇඟෙන් පිට වුණ නැහැ තාම. අදට සෙෂන් එකේදී මට දැනුනේ එච්චරයි. පොඩි සැහැල්ලු ගතියක් දැනුණා.